Hi guys, welcome back to my YouTube channel. ටික දවසකට පස්සේ එඩියුකේෂනල් වීඩියෝ එකක් අරගෙන ඔන්න ආපහු මම ආවා. ඉතින් මේ වීඩියෝ එක මම ගොඩක් දවස් ඉඳලා කරන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක්. හැබැයි මට තිබිච්ච වැඩත් එක්කලා ඒක කරන එක පොඩ පහු වුණා. හැබැයි මම හිතනවා මේ වෙලාව තමයි මේ වීඩියෝ එක කරන්න ගොඩක්ම සුදුසු වෙලාව කියලා. මොකද අලුත් අවුරුද්දක් පටන් ගන්නවා. එතකොට ගොඩක් අය කැම්පස් එකටත් ඇතුල් වෙනවා. දැන් මම ලෝ ෆැකල්ටි එකේ. එතකොට අපේ අලුත් බැච් එකක් දැන් මේ මාසෙදී එන්රෝල් කරා. ඉතින් ඒ හැම කෙනෙක්ටම තියෙන පොදු ගැටලුවක් තමයි මොකද ලෝ කියන එක මම ලෝ ගැනම කතා කරොත් මේක වෙන කැම්පස් වල ළමයින්ටත් බලන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් වලින් තමන්ගේ ඩිග්‍රී එක කරන ඉංග්‍රීසි මීඩියම් කරද්දී තමන්ට එන ගැටලු ඒ ප්‍රශ්න විසඳ ගන්න මේ වීඩියෝ එක ඔයාලා හැම කෙනෙක්ටම උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා තම්බ්නේල් එකේ දැක්කා වගේ අද මම මගේ මේ වීඩියෝ එක කරන්නේ ඉංග්‍රීසි එක්කලා. සටන් කරන ඔයාලා හැම කෙනෙක්ටම. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ අපි හැමෝටම ගොඩාක් වැදගත් සබ්ජෙක්ට් එකක්. ඒත් එක්කලා කැම්පස් වෙන ගොඩක් අයට කැම්පස් එකට ආවට පස්සේ ඉංග්‍රීසි මීඩියම් කියන ඉංග්‍රීසි කියන ඒ ලැන්ග්වේජ් එකත් එක්කලා ගොඩක් ලොකු ස්ට්‍රගල් එකක් කරන්න වෙනවා. ඉතින් මට ගොඩාක් මෙසේජස් එනවා ඉංග්‍රීසි කොහොමද ඉම්ප්‍රූව් කරගත්තේ කියන එක ගැන. ඉතින් මම හිතුවා මගේ පොයින්ට් ඔෆ් view එකෙන් තනිකර කතා කරන්නේ නැතුව මේක මගේ ෆැකල්ටි එකේ ඉන්න බැචස් කිහිපයක් අතරම Google ෆෝම් එකක් යවලා ඒගොල්ලන්ගේ අදහස් එක්කලා මම මේ වීඩියෝ එක හදනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ අදහස් එකතු කරගන්න. ඒත් එක්කලා මාත් එක්කම මේ වීඩියෝ එකේ තව අයියලා දෙන්නෙක් කතා කරනවා. ඒවත් ඔයගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක නිසා තමයි ටික දවසක් ගියේ මේ වීඩියෝ එක හදන්න. ඉතින් ඔන්න කොහොම හරි අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්කලා ෂෙයා කරගන්නවා. ඔයාලා බලලා ඔයගොල්ලෝ හොඳයි කියලා හිතනවා නම් ඔයගලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද අපි පටන් ගමු. මේ වීඩියෝ එක මොනවා ගැනද? මේ වීඩියෝ එක ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න උත්සාහ කරන ඔයගොල්ලෝ හැම කෙනෙක් වෙනුවෙන්ම තමයි. ඉතින් අර මම මුලින් කිව්වා වගේ මම කියවනේ Google ෆෝම් එකක් මම යවුවා කියලා අපේ බැචස් අතර. ඉතින් ඒ Google ෆෝම් එකට අනුව මම එකතු කරගත්තු විස්තරත් එක්ක තමයි මම අද මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවේ. ඉතින් මම මගේ Google ෆෝම් එකේ දැන් ඔයගොල්ලන්ට මේ පේන විදිහට ස්ක්‍රීන් එකේ මම Google ෆෝම් එකෙන් ඒගොල්ලන්ගෙන් ඇහුවේ ඔයාලා ඉංග්‍රීසි මුලින්ම මට දැනගන්න ඕනේ වුණා ඔයගොල්ලෝ කියන්නේ දැන් මේ ෆෝම් එක පුරවන කට්ටිය ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තේ ඉංග්‍රීසි හදාගත්තේ කැම්පස් එකට ඇවිල්ලාද එහෙම නැත්නම් කැම්පස් එකට එන්න කලින්ද කියලා. මොකද ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි එක වසර ඉඳලා 13 වසර වෙනකන් සිංහල මීඩියම් වලින්ම ඉගෙනගෙන අපි කොහොමද එකපාරට කැම්පස් ආවට පස්සේ ඉංග්‍රීසි මීඩියම් කියලා අලුත් වචන තියෙන්නේ අලුත් ලැන්ග්වේජ් එකක් ගොඩක් අයට හුරු නැති ලැන්ග්වේජ් එකක්. ඉතින් කොහොමද ඉගෙන ගන්න කියන එක. ඉතින් ඒක නිසා මම මේ අද කතා කරද්දී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වැඩි පිරිසක් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තමයි ඉංග්‍රීසි ඒගොල්ලන්ගේ ඉම්ප්‍රූව් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒකත් ඕගොල්ලන්ට හොඳ මොටිවේෂන් එකක් වේවි. මම අහපු පළවෙනි ප්‍රශ්න තමයි ඕගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත් ආකාරය කියන්න කියලා. මම ඇහුවා කොහොමද ඕගොල්ලෝ ඉංග්‍රීසි ඕගොල්ලන්ගේ හදාගත්තේ කියන එක. එතකොට ඒක ගැනත් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඕගොල්ලෝ ඉංග්‍රීසි දැන් ඔයගොල්ලෝ ඉම්ප්‍රූව් කරගනිද්දී ඔයගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ගැටලු පිළිබඳවත් මම ඇහුවා. ඉතින් ඒ ගැනත් මේ වීඩියෝ එකේදී අපි කතා වෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ජූනියර්ස්ලට ඒ කියන්නේ මේ වීඩියෝ එක ගොඩක් බලන කට්ටියට දෙන්න තියෙන උපදෙස් මොනවාද කියන එකත් මම මේ වීඩියෝ එකෙන් කතා වෙනවා. මගේ Google ෆෝම් එක ෆිල් කරලා මට උදව් කරපු යාළුවන්ගේ අදහස් එක්කලා. ඔයාලට මේ දැන් ස්ක්‍රීන් එකේ පේන විදිහට ඔයගලන්ට පේනවා ඇති මගේ මේ Google ෆෝම් එකත් එක්කලා එකතු වෙච්ච මගේ පොඩි රිසර්ච් එකත් එක්කලා එකතු වෙච්ච ගොඩක් කට්ටිය කැම්පස් එකට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තේ කියන එක. මේ මගේ Google ෆෝම් එකත් එක්ක ඒ වගේම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්කලා ඔයගොල්ලන්ට මම පොඩි ටිප්ස් වගේක් හඳුන්ලා දෙන්නම් කොහොමද ඔයාලගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්නේ කියන එක. මොකද ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ට දේශන තියෙන ලෙක්චර්ස් ඒත් එක්කලා ඔයගොල්ලන්ට දෙන ප්‍රසන්ටේෂන්ස් ඔය හැම දෙයක්ම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ගොඩක් වෙලාවට ලෙක්චරර්ස්ලා මුළු ලෙක්චර් එකේදීම සිංහලෙන් එක වචනයක්වත් කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ලෝ ගැන තියෙන ආසාවත් එහෙම නැත්නම් අපි ලෝ නැතුව අපි බහුතරයක් ගැන කතා කරොත් මුළු සමස්තයක් ගැන කතා කරොත් ඔයාලා ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ ඩිග්‍රී එක ගැන තියෙන
ආසාව පවා නැති වෙලා යන්න පුළුවන් මෙන්න මේ ලැන්ග්වේජ් බැරියර් එක නිසා. ඉතින් ඒක නිසා මම මුලින්ම කතා කරන්නම් මාත් එක්ක එකතු වෙච්ච බහුතරයක් පිරිස මුහුණ දීපු පොදු ගැටලු සම්බන්ධයෙන්. ඉතින් common challenges ගැන අපි මුලින්ම කතා කරනවා. මොනවාද මේ පොදු ගැටලු කියන එක? ප්‍රධාන වශයෙන්ම මට ආපු response එකකලා මට තේරිච්ච දෙයක් තමයි ඒ වගේම personally මටත් තියෙන ගැටලුවක් තමයි වැරදෙයි කියන බය. මොකද්ද මේ වැරදෙයි කියන බය? හරිද? වැරදෙයි කියන බය කියලා කියන්නේ ළමයි ගොඩක් අය කියන්නේ දැන් අපි යාළුවෝ ඉස්සරහා ඉංග්‍රීසියෙන් කතා කරොත් එහෙම නැත්නම් හිතන්නකො ලෙක්චරර් කෙනෙක් ඕගොල්ලන්ගෙන් ලෙක්චර් එකකදී ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නෙට ඕගොල්ලන්ට ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ හිතේ තියෙනවා කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි හිතේ තියෙනවා. හැබැයි ඔයාලා උත්තර දෙන්න බය වෙනවා. මොකද ඕගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ අතින් එක මිස්ටේක් එකක්, එක ප්‍රොනන්සියේෂන් එක, එක ග්‍රැමර් එකක මිස්ටේක් එකක් වුණොත් මේ වැරදෙයි කියන බය මට තියෙනවා කියන එක. ඊළඟට යනවා නම් දේශන තේරුම් ගැනීමේ අපහසුව. මේ දේශන තේරුම් ගැනීමේ අපහසුව කියලා කියන්නේ මොකක්ද? එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් මුල් අවුරුද්දේදී පාවිච්චි කරන ඉංග්‍රීසි වචන සහ අපි කියනවා නීතිමය පරිභාෂිතය කියලා කියන්නේ legal terms. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ හදාරන එක විෂය කරුණු වල අපි භාවිත කරන එක කියන්නේ ආවේනික වචන තියෙනවානේ. අන්නේ වචන තේරුම් ගන්න එක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. හුඟක් වෙලාවට ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ ඩිග්‍රී එකේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරන ව්‍යවහාරයන්ට අමතරව යම් vocabulary ටිකක් අහු වෙන්න පුළුවන්. ඉතින් ඕකත් ඕගොල්ලෝ මුහුණ දෙන අපි හැම කෙනෙක්ම මුහුණ දෙන පොදු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට තමයි වචන මාලාව මදි වීම. ඒ කියන්නේ වචන මාලාව කියලා කියන්නේ vocabulary එක. අපි දන්න vocabulary එක මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතේ තියෙන දේ එළියට කියා ගන්න. හිතන්න අපි ඉංග්‍රීසියෙන්ම ඒක කියන්න ඕනි කියලා. ඒ වගේ වෙලාවට අපේ හිතේ තියෙනවා හොඳ උත්තරයක්. අපේ ලෙක්චරර් කෙනෙක් අහනවා ප්‍රශ්නයක්. අපි ඒකට සිංහලෙන් උත්තර දෙන්න දන්නවා. හැබැයි ඒක ඉංග්‍රීසියට හරවන්න අපේ හිතේ ග්‍රැමර් නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්න වචන ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. අපේ ව්‍යාකරණ ටික හරිද වැරදිද කියන එක ගැන අපිට ෂුවර් එකක් නැති වෙන්න පුළුවන්. ඊළඟ ගැටලුව තමයි සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට හැරවීම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කතා කරන වචනවල වේගය, අපි කතා කරන සෙන්ටෙන්ස් එකේ වේගය ගොඩාක් අඩු වෙන්න පුළුවන්. අපි සිංහලෙනුත් හිතලා ඒක කෙලින්ම ඉංග්‍රීසියට හරවන්න ගියාම ඒත් එක්කලා ඒක පැටලෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ විශේෂම කරුණක් තමයි අද දක්ෂ ලෙස ඉංග්‍රීසි හසුරවන අය එදා මේ ප්‍රශ්න ගැටලු වලට පොදුවේ මුහුණ දීපු අය කියන එක. හරි. ඉතින් අපි මුලින්ම අඳුරගත්තා අපි හැමෝම මුහුණ දෙන පොදු ගැටලු මොනවාද කියලා. ඊළඟට මම කතා කරන්න යන්නේ ඉංග්‍රීසි දියුණු කරගන්න අපේ මගේම යාළුවෝ පාවිච්චි කරපු ක්‍රමවේද. නැත්නම් මෙතඩ්ස් මොනවාද කියන එක. අපි පළවෙනි මෙතඩ් එකට යන්. පළවෙනි මෙතඩ් එක තමයි මම ගොඩක් අයගෙන් දැනගත්තු දෙයක්. ඉගෙන ගන්නවා කියන එක විනෝදාංශයක් කරගන්න කියන එක. අපිට අපි දන්නවා අපි විනෝදාංශයක් විදිහට දෙයක් ප්‍රැක්ටිස් කරද්දී ඒක හරි ආසාවෙන් තමයි අපි කරන්නේ. ඉතින් ඒකෝට අපිට පුළුවන් විනෝදාංශයක් විදිහට ඒක කරගෙන යද්දී ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක. අපිට ඉංග්‍රීසි චිත්‍රපට බලන්න පුළුවන්, TV series, එතකොට කාටූන් වගේ දේවල් අපිට බලන්න පුළුවන්. මුලින්ම පටන් ගන්න සබ්ටයිටල්ස් එක්ක බලන්න. හරිද? ඊට පස්සේ ටික ටික හුරු වෙන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි සබ්ටයිටල් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි සිංහල සබ්ටයිටල්ස් යූස් කරන එකනේ. සිංහල සබ්ටයිටල්ස් යූස් කරන්නේ නැතුව ඉංග්‍රීසි සබ්ටයිටල්ස් යූස් කරන්න. ඊට පස්සේ ටික ටික පුරුදු වෙන්න ඉංග්‍රීසි සබ්ටයිටල්ස් උත් අයින් කරලා සබ්ටයිටල්ස් නැතුව බලන්න. හරිද? ඒත් එකම තව විශේෂ දෙයක් තමයි මට ගොඩක් අය කියපු දෙයක් තමයි ඉංග්‍රීසි සින්දු අහනවා කියන එක. ඕකත් හරිම ප්‍රායෝගික ක්‍රමයක්. ඊළඟට විශේෂම ක්‍රමයක් තමයි මේ ශබ්ද නගා කියවන්න කියලා කියන එක. ඒ කියලා කියන්නේ reading out loud. ඒ කියන්නේ දැන් අපි ඉංග්‍රීසි පුවත්පතක් එහෙම අරගත්තොත් ලිපියක් වෙන්න පුළුවන්, නවකතාවක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්. දිනකට අවම වශයෙන් විනාඩි 15ක්වත් ඒක ශබ්ද නගා කියවන්න ඕන. ඔතනදී ඔයගලන්ගේ ප්‍රොනන්සියේෂන් වගේ දෙයක් හොඳට හැදෙනවා. ඊළඟට ආයේ තව වටිනම දෙයක් තමයි මේ තනියෙන් කතා කරන්න කියලා කියන එක. ඒ කියන්නේ self talk. අපි දවසේ සිද්ධ වෙච්ච දේවල් ඉංග්‍රීසියෙන් තනිවම හිතන්න. එහෙම නැත්නම් mind conversation එකක්. කතා කරන්න තමන් එක්කලා තනියෙන් කතා කරන්න මුලින්ම පුරුදු වෙන්න ඕනේ. දැන් අපි කියවනේ අපි යාළුවොත් එක්ක කතා කරද්දී වැරදි කියලා බයයි කියලා. හැබැයි ඔයගොල්ලන්ට ජර්නලින් වගේ දෙයක් කරන්න පුළුවන්. ජර්නල් එක දැන් ඔයගොල්ලෝ ඩයරි එකක් ලියනවා නම් දිනපතා ඔයාලා දන්න ඉංග්‍රීසියෙන් ඒ ලියන ඩයරි එක සිංහලෙන් ලියන්න නැතුව ඉංග්‍රීසියෙන් ලියන්න පුරුදු වෙන්න. ඔන්න ඕකත් ගොඩාක් හොඳ ක්‍රමයක් ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. ඒ වගේම අපි දැන් ජර්නලින් වගේ දෙයක් කරද්දී දැන් අපි ජර්නලින් වගේ දෙයක් කරද්දී ඉංග්‍රීසි වලින් මම කිව්වා තනියෙන් කතා කරන්න, තනියෙන් හිතන්න, මයින්ඩ් කන්වර්සේෂන් එකක් යන්න. එතනදී ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අර මම මුලින්ම කිව්වනේ බහුතරයේ බලපාන බහුතරයේ මූණ දෙන
ගැටලුවක් විදිහට ඉංග්‍රීසියෙන් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට කතා කරන්න ඕනේ කියලා. එතකොට මුලින්ම දැන් තනියෙන් කතා කරන්න තනියෙන් හිතන්න අද දවසේ වෙච්ච දේවල් ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙනවා කියලා කියන්නේ අපි ටික ටික සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට කතා කරන එක වෙනුවට අපි ඉංග්‍රීසියෙන් ටික ටික හිතන්න පුරුදු වෙනවා. එතකොට අපේ අර කතා කිරීමේ වේගය කියන එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් හොඳ දෙයක් තමයි මේ වචන පොතක් භාවිතා කරන්න කියන එක. මේක මම පර්සනලි කරපු දෙයක්. ඒ කියන්නේ අලුතෙන් වචනයක් හමු වෙච්ච ගමන් ඔයාට ලෙක්චර් එකකදී වෙන්න පුළුවන්, ලෙක්චරර් කෙනෙක් කියන දෙයක් වෙන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් එකක වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ ගමන් ඕගොල්ලෝ ඉංග්ලිෂ් ටු ඉංග්ලිෂ් ඩික්ෂනරි එකකින් බලලා ලියා ගන්න. මේ ඉංග්ලිෂ් ටු ඉංග්ලිෂ් ඩික්ෂනරි කියන්නේ ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම බලා ගන්නවට වැඩිය ඉංග්ලිෂ් ටු ඉංග්ලිෂ් ඩික්ෂනරි එකක් රිෆර් කරන එක ගොඩාක් වැදගත්. එතකොට ඔයාලා තේරුමත් දැනගන්න ඉංග්‍රීසියෙන්. තව ගොඩක් ඕගොල්ලෝ එතකොට ඉංග්ලිෂ් වලට ෆැමිලියර් වෙන්න ගන්න. ඉතින් ඒක නිසා මේ වචනේ එදිනෙදා පාවිච්චි කරන්න ඔයාලා උත්තරයක් ලියද්දී ඔයගොල්ලෝ අලුත් වචනක් ඉගෙන ගත්තොත් ඒ අලුත් වචනේ ලියා ගන්න පුරුදු වෙන්න. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඕගොල්ලෝ වෙනම පොතක් තියාගන්න. ඕගොල්ලන්ගේ අලුතෙන් ඉගෙන ගන්න ඉංග්‍රීසි ටර්ම්ස් ලියා ගන්න. ඒ ටර්ම් එකේ ඉංග්‍රීසිම තේරුම ඉංග්‍රීසි ටු ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් රිෆර් කරන ගමන් ඒ තේරුම් බලලා ලියා ගන්න. ඒක ගොඩාක් හොඳ ක්‍රමයක්. තමයි දැන් ඕගොල්ලන්ට ගොඩක් ඉන්ටර්නෙට් තියෙනවා YouTube වගේ දේවල් තියෙනවා. එතකොට ඕවල තියෙනවා අර ඉංග්‍රීසි කතන පුහුණු ක්‍රම කියලා ස්පෝකන් ඉංග්ලිෂ් ක්‍රම ඒ YouTube වල පාඩම් මාලා විදිහට ගන්න පුළුවන්. ඔය ග්‍රැමර් එහෙම ගොඩක් ඉගෙන ගන්න ඕන නම් 12 ටෙන්සස් එහෙම ඉංග්ලිෂ් බලන්න ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න සිම්පල් මෙතඩ්ස් කියලා YouTube එකේ ගහලා එතකොට අනිවාර්යෙන් එනවා ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අර මට කියන්න තියෙන්නේ අපි මේ ඉංග්‍රීසි කියන එක ඉම්ප්‍රූව් කරගන්නවා නම් හැමදේම වගේ තමයි. අපි දැන් ඇත්තටම කැම්පස් එකකට එන්නේ ගොඩක් දක්ෂ ළමෙක්. ඉතින් එයාට බෑ කියලා දෙයක් නැහැ. ඇත්තට මේගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ අපිට උවමනාව තියනවා නම් කාලය කොහෙන් හරි හොයාගෙන දවසට අඩුම විනාඩි 15ක් විනාඩි 30ක්වත් අපේ මේ ඉංග්‍රීසි කියන එක හදාගන්න අපිට වැය කරන්න හිත හදාගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි කියන එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ඉංග්‍රීසි ගැන. ඒ කියන්නේ ඇකඩමික් ඇඩ්වයිස් එකක් තමයි ඔයගොල්ලන්ට මම දෙන්න යන්නේ. මේ අපේ කැම්පස් එකේ පාඩම් වැඩ පහසු කරගන්න අපේ යාළුවෝ පාවිච්චි කරලා තියෙන ක්‍රම සහ ඔයගොල්ලන්ට දෙන්න දින උපදෙසක් තමයි මම මේ දෙන්නේ. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ලෙක්චර්ස් කියන එක කට් කරන්න එපා. මුල් දවස්වල ලෙක්චර්ස් තේරෙන්නේ නැති වුණත් දිගටම සහභාගී වෙන්න කියලා කියන්න තමයි තියෙන්නේ. මොකද ටික දවසක් යද්දී ඔයාලගේ කනට ඒ වචන හුරු වෙනවා. මොකද මම දැකලා තියෙනවා මුල් දවස්වල ලෙක්චර්ස් එනවා. ෆස්ට් ඉයර් ළමයින් තමයි ගොඩක්ම මේක බලපාන්නේ. මුල් දවස්වල ලෙක්චර්ස් එනවා. ඒ ආවට පස්සේ තේරෙනවා සිංහල එක වචනයක්වත් අපේ ලෙක්චර්ස්ලා කතා කරන්නේ නැහනේ. අනේ මේ කියන දේවල් මට තේරෙන්නේ නැහනේ. ඉතින් මට ලෙක්චර්ස් එන එකත් එපා වෙනවා. ඒ නිසා මම ලෙක්චර්ස් එන්නේ නැතුව සිංහල මීඩියම් කොහෙන් හරි නෝට්ස් ටිකක් හොයාගෙන කවුරු හරි සීනියර් කෙනෙක්ගේ නෝට්ස් ටිකක් හොයාගෙන මම මේක කරගන්නවා කියන තැනට හදාගන්න එපා කියන එක තමයි කලෙක්ටිව්ලි ඔයාලගේ සීනියර්ස්ලා විදිහට අපිට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. මොකද ඕගොල්ලෝ ලෙක්චර්ස් යන්න තමයි ඕගොල්ලන්ට ඊයේ ඇහිච්ච වචනයක් අලුත් වචනයක් වෙන්න පුළුවන් අර මම කියපු පොතේ ලියා ගන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඉංග්‍රීසි ටු ඉංග්‍රීසි ඩික්ෂනරි එකෙන් ඒක රිෆර් කරන්න. දෙවෙනි දවසෙත් ඒ ලෙක්චරර් ඒ වචනය කිව්වොත් එහෙම ඔයා දන්නවා ඊයේ කියපු වචනේ තේරුම මේකයි. එහෙනම් ඒ වචනේ හරිය අද මට තේරුණා කියන එක. ටික ටික ඕගොල්ලන්ගේ කනට ඉංග්‍රීසි හුරු වෙන්න තමයි ඕගොල්ලන්ට මේවා තේරෙන්න ගන්න. ඉතින් ඒක නිසා හොඳම ඇඩ්වයිස් එකක් තමයි සීනියර්ස්ලා දීලා තියෙනවන්න ලෙක්චර්ස් කට් කරන්න එපා. එහෙම තමයි දැන් ඕගොල්ලන්ට කැම්පස් එකෙන්ම රිසෝසස් ගොඩක් හඳුන්ලා දීලා තියෙනවා. ඕගොල්ලන්ට හොඳ ලයිබ්‍රරි එකක් තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට එක කෝසස් හඳුන්ලා දීලා තියෙනවා. English for Law කියලා එකක් තියෙනවා. English as a foreign language කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඕගොල්ලෝ සහභාගී නොවි ඉන්න එපා. තව දෙයක් තමයි දැන් පාස් පේපර්ස් ඕගොල්ලන්ට තියෙනවනේ. එතකොට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න. ඒවල තියෙන අමාරු වචන හඳුනාගෙන ඒවත් අර මං කිව්වා වගේ අර පොතක් මේන්ටේන් කරන්න කිව්වා නිව් ටර්ම්ස් වලට ඉංග්‍රීසි අන්නේ පොතේම සඳහන් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඒ අලුත් වචන වලට හුරු වෙන්න. එක්කම දැන් ඊළඟට මට අමතරව මම හිතනවා මගේ මේ වීඩියෝ එකට එකතු කරොත් හොඳයි කියලා තව දෙතුන් දෙනෙක්ගේ අදහස්. ඉතින් අර මම පටන් ගන්න කිව්වා වගේ තව අයියලා දෙන්නෙක් ඉන්නවා ඕගොල්ලන්ට කතා කරන්න බලාගෙන මම හිතනවා ඒගොල්ලන්ගේ ජීවිතෙනුත් ඒගොල්ලෝ කොහොමද ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගත්තේ කියන එක ගැන එක එක ටිප්ස් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි කියලා මේ මම කියපු දේවල් වලට අමතර. ඉතින් එහෙනම් අපි දැන් ඒ අයියලා දෙන්නට අවස්ථාව ලබා දෙමු. මම හිතනවා ඔයගොල්ලෝ ඒ දේත් ජීවිතේට ඔයගොල්ලන්ගේ එකතු කර ගනීවි කියලා.
මගේ පාසල් අධ්‍යාපනය තුළ එක වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම මම ඉගෙන ගන්නේ සිංහල මාධ්‍යයෙන්. එතකොට එහෙම ඉගෙනගෙන ෆැකල්ටි එකට ආපු පළවෙනි දවසේ ඉඳන් ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගන්න පටන් අරන් දැන් ඉන්නේ 3D එකේ මැද. කොහොමද අවුරුදු දෙකමාරක් තිස්සේ මේ අලුත් පරිසරයක් අස්සේ අලුත් විෂයක් අලුත් භාෂා මාධ්‍යකින් ඉගෙන ගන්න කොහොමද? ඒ අභියෝගය ජය ගන්න කොහොමද කියන එක ඔයාලත් එක්ක කතා කරන්න කියලා නිසුර මට යෝජනා කළේ. එතකොට මගේ පෞද්ගලික අදහස තමයි ඉංග්‍රීසි භාෂාව හදාගන්න ඕනි. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ හදාගන්න දේවල් තියෙනවා. ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. අපි හැමෝම අර ශ්‍රී ලංකාවේ ස්වදේශික විදිහට අපේ මව් භාෂාව වන්නේ එක්කෝ සිංහල එක්කෝ දමිළ. අපි කාගේවත් මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නෙමෙයි. ඒ නිසා මව් භාෂාව නොවන යම්කිසි භාෂාවක් එක්ක ගනුදෙනු කරද්දී අනිවාර්යයෙන්ම මේ විෂය හදාරන්න වෙනවා, ප්‍රගුණ කරන්න වෙනවා, අභ්‍යාස කරන්න වෙනවා. ඒ විෂය අපිට අර අපේ භාෂාවෙන් ගන්න හදාගන්න වෙනවා. ලැන්ග්වේජ් එක හදාගන්න වෙනවා. ඒක කිසිම විවාදයකින් තොර කාරණාවක්. හැබැයි මේ දැන් ෆැකල්ටි එකට එද්දී අර මොන මට්ටමට මේක හදාගෙන එන්න ඕනේද කියන එක සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා එහෙම ඉරක් ගහන්න අපිට බෑ. ඒක ඒ පුද්ගලයාගේ දැනුම මට්ටමට සාපේක්ෂයි. හැබැයි මම ඔබට යෝජනා කරන්නේ මෙන්න මේක. මේක විතරක් ඔලුවට දාගන්න. හරිද? ඔයාගේ මට්ටම මොකක් වුණත්. හරිද? අපි දන්නවා මේ පාසල් අධ්‍යාපනය අවසන් කරනකොට ඔබට කවර හෝ මට්ටමක ඉංග්‍රීසි දැනුමක් තියෙනවනේ. ලියන්න, කතා කරන්න, කියවන්න, කියන දෙයක් අහන් ඉඳලා තේරුම් ගන්න. කවර හෝ මට්ටමක. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මම ඒක පිළිගන්නවා. කෙනෙක්ගේ මට්ටම ඉතාලි තැනකදීදී තව කෙනෙක්ගේ මට්ටම සාපේක්ෂව පහළ තැනක තියෙන්න පුළුවන්. හැබැයි මම ඔබට යෝජනා කරන දේ තමයි ෆැකල්ටියට එද්දී ඔබ අරගෙන එන්න ඕනේ පළවෙනිම දේ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය මොකක් සම්බන්ධයෙන්ද? අර මම කියපු ඔබේ දැනුම මට්ටම මොන තැනක තිබ්බත් ඔබ ඉංග්‍රීසි වලින් මේ වැඩේ කරගෙන යනවා කියන ආත්ම විශ්වාසය. මොකද මම විශ්වාස කරන විදිහට මේ ෆැකල්ටි එකට ආවට පස්සේ අපේ යාළුවෝ ගොඩක් අය සහ අපේ මේ ජූනියර්ස්ලා වෙන්න පුළුවන් ගොඩක් අය මේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක මේ ස්ට්‍රගල් කරනවා අරගල කරනවා කියලා පේන්නේ මට පේන්නේ එතන තියෙන ලොකුම අවුල එයාලගේ දැනුම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි එයාලගේ ආත්ම විශ්වාසය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. කියන අපි හිතනවා අපිට බෑ කියලා. අපි කියන අපිට මේක කරන්න බෑ කියලා. එහෙම හිතන්න ගත්තට පස්සේ ඉතින් බෑම තමයි. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් ඒ ආත්ම විශ්වාසය හදාගන්න මගේ දැනුම මට්ටම තියෙන මොන තැනක වුණත් මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොහොම හරි මේ උපාධිය හදාරනවා. මම මේ අභියෝගේ ජය ගන්නවා කියන අර තිර අදිෂ්ඨාණයෙන් යුක්තව ඔබට ෆැකල්ටි එකට එන්න පුළුවන් නම් ඔබට ඇත්තටම මේ අභියෝගේ ජය ගන්න පුළුවන්. අවංකවම මම එහෙම කෙනෙක්. දැන් මම මගේ පාසලේ විවාද කණ්ඩායමේ නායකයා. මම මගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එතකොට මම හොඳ ව්‍යක්ත කතිකයෙක් කියලා මම විශ්වාස කරනවා. මම ඉගෙනගත්ත අර සිංහල මාධ්‍ය පාසල් පසුබිම ඇතුලේ. හැබැයි මම කවදාවත් ඉංග්‍රීසි භාෂාවෙන් උදෑසන රැස්වීමකවත් කතා කරලා තිබ්බ කෙනෙක් නෙමෙයි. මම අවංකව කියන්නේ මගේ පාසල් අධ්‍යාපනය තුළ ඒ අවුරුදු 13 ඇතුලේ එක වතාවක්වත් මම උදෑසන රැස්වීමකවත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා නැහැ. හැබැයි ෆැකල්ටි එකට ඇවිල්ලා මේ ෆැකල්ටි එකේ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. නිසුඩ සමහරට මේ වීඩියෝ එකේ ගැනත් කතා කරයි. එතකොට ඔය නීති ශිෂ්‍යයින්ට මනන්න වෙච්ච විෂය බාහිර ක්‍රියාකාරකමක් තමයි මූට් කෝඩ්ස් ආදර්ශ උසාවි. එතකොට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ආදර්ශ උසාවි තරග පවත්වනවා. ඒ කියන්නේ අර උසාවිය ගිහලා කතා කරනවා වගේ ලෝයස්ලා කතා කරනවා වගේ අපි කතා කරනවා නඩුවකට. ඒක තරගයක්. එතකොට මේ වගේ තරග තියෙනවා. මේ තරග පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හරි. ලංකාවේ එකම එක තරගය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන්නේ. අනිත් සියලුම තරග පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මම ෆැකල්ටි එකට ඇවිල්ලා අර උදෑසන රැස්වීමක ඉංග්‍රීසි භාෂාවෙන් කතාවක්වත් කරලා තිබ්බේ නැති මම ෆැකල්ටි එකට ඇවිල්ලා මගේ පළවෙනි මාස 3 ඇතුලේ මගේ පළවෙනි ජාත්‍යන්තර ආදර්ශ උසාවිය මම ප්ලේ කරා. පළවෙනි ඉන්ටර්නැෂනල් මූට් කෝඩ් එක මම ප්ලේ කළා. එතන ඉඳන් මේ වෙනකම් මම මූට් කෝඩ් ගණනාවක් ප්ලේ කරලා තියෙනවා ජාතික සහ ජාත්‍යන්තර දෙමැට්ටමෙන්ම. එතකොට ඒවා ජයග්‍රහණත්පත් කරගෙන තියෙනවා. එතකොට අර මම හරි මම අර උදෑසන රැස්වීමකවත් ඉංග්‍රීසියෙන් කතා කරලා නැති මම. හැබැයි අවංක කතාව තමයි ඔය කොච්චර දේවල් කිව්වත් අදටත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරද්දී මම ඕන තරම් අර අපි කියන්නේ මිස් ප්‍රොනන්සියේෂන් වැරදි ලෙස උච්චාරණය කිරීම එහෙම නැත්නම් අර ඒ භාෂාවේ නුහුරුකම නිසා අපි දන්න ග්‍රැමර් සමහරට අපි වරද්දනවා කතා කරද්දී ලියද්දී හරියට ලියන ග්‍රැමර් එක කතා කරද්දී වරදිනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි සමහරලාට සමහර දේවල් පැහැදිලි කරන ඉතාම ලස්සන වචන අපි ගාව නැහැ. අපිට කතා කරන්න වෙන ඉතාම සාමාන්‍ය වචන වලින්. ඒවා තමයි අර හදාගත යුතු දේවල්. අර මට්ටම දවසින් දවස ඉහළ නංවා ගන්නවා කියන අන්න ඒ කැපැසිටි එක උඩ දාගන්න එක. හරි කැපැසිටි එක උඩ දාගන්න එක ඔබට ක්‍රමානුකූලව කාලානුරූපීව කරන්න පුළුවන් දෙයක්. හරිද? ඒ නිසායි මම ඔබට යෝජනා කරන්නේ ඒ කාලානුරූපීව ඒ දේ කරන්න අවශ්‍ය කරන සැලසුමත් එක්ක අර ආත්ම විශ්වාසය විතරක් අරගෙන ෆැකල්ටි එකට එන්න කියලා. ඒ ආත්ම විශ්වාසය හොඳටම ප්‍රමාණවත්. ඔබ විශ්වාස කරන්න ඔබට මේ අභියෝගේ ජයගත හැකි ඔබට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේක කරන්න පුළුවන් කියන විශ්වාසය විතරක් අරගෙන එන්න. මම බය නැතුව කියන්නේ මම ෆැකල්ටි එකට ආවේ ඒ විශ්වාසය විතරක් අරගෙන. ඒ විශ්වාසය විතරක් අරගෙන ඇවිල්ලා ඒ විශ්වාසය මත පිහිටලා වැඩ කරපු නිසා මම දන්නවා කාලානුරූපීව ෆැකල්ටි එකට ආපු පළවෙනි දවසට සාපේක්ෂව මේ වෙද්දි මගේ ඉංග්‍රීසි දැනුමත් සාපේක්ෂව හොඳ තැනක තියෙනවා එදාට වඩා. තව කරගන්න ගොඩක් දේවල් තියෙනවා මටත් ඒක මම පිළිගන්නවා. හැබැයි එදාට වඩා හොඳ තැනක මම අද ඉන්නවා. සහ මට සතුටුදායක ප්‍රතිඵල ගොඩක් මම මගේ අධ්‍යයන ජීවිතය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ මම ඉංග්‍රීසි භාෂාව ඔස්සේම ගිහිල්ලා ඒ පාරෙම ගිහිල්ලා අත්පත් කරගෙන තියෙනවා. අපි සිංහල ලැන්ග්වේජ් එකෙන් පොඩි කාලේ ඉඳන් සාමාන්‍ය ඉගෙනගෙන ඒකත් එක්කම නිතරම ගනුදෙනු කරන්න වෙන නිසා
සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක පොඩි කාලේ ඉඳලා අභියෝගකාරී දෙයක් විතර දැනෙනවා. හැබැයි මේක අභියෝගකාරී දෙයක් විදිහට දැනුණාට ඇත්තට මේකට හේතුව වෙන්නේ අපිට අපේ තියෙන අඩුපාඩුවක්වත් එහෙම මොකක්වත් නෙමෙයි. ඒකට හේතුව වෙන්නේ ලැන්ග්වේජ් දෙකේ පැටර්න්ස් දෙක වෙනස් නිසා. ඔන්න පැටර්න්ස් වෙනස් කතාව නිසා අපිට මේක ඉගෙන ගන්න ටිකක් අභියෝගකාරී වගේ දැනුණාට මේක අපිට එපා වෙනවා වගේ දැනුණාට මේක එහෙම එපා නොවන විදිහකට අපේ ඔළුවට දාගත්තොත් ඒ කියන්නේ මම කියන්නේ වචනෙන් වචන ඩික්ටේෂන් පාඩම් කරලා ෆෝස් කරලා මේක බලා ගන්නවට වැඩිය අපේ ඔළුවට මතක හිටින විදිහකින් මේක දාගත්තොත් ඉංග්ලිෂ් කෙනෙක් ඉම්ප්‍රූව් කරගන්න ලේසි කියන එක තමයි මගේ විශ්වාසය. සහ මෙච්චර කාලෙකට ඒක එහෙම දිගටම මගේ ඔළුවට ලැබෙන එක මත මගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් වුණා කියන එක තමයි මගේ විශ්වාසය. මොකද සාමාන්‍ය O levels වලට ලැබුණු ෆෝමල් එඩියුකේෂන් එක එහාට මට එහෙම ෆෝමල් එඩියුකේෂන් එකක් ඉංග්‍රීසි සම්බන්ධයෙන් අද දක්වා ලැබිලා නැහැ. බට් මේ වෙනකන් තිබ්බ හැම වැඩක්ම මැනේජ් කරගන්න තරම් දැනුමක් අද වෙනකොට බිල්ඩ් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි අර වගේ කිව්ව විදිහට වචනෙන් වචනේ තේරුම් ගන්නවට වඩා මොලේට මතක හිටින විදිහට අපි ඉංග්‍රීසි දෙන්න ඕන ෆ්‍රේසස් විදිහට එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ විදිහට එහෙම දුන්නොත් ඒක ලේසි. අපේ මොලේට තේරුම් ගන්න. එතකොට එහෙම දෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා ඉංග්‍රීසි නෙමෙයි ඕනම ලැන්ග්වේජ් එකක්. එකක් විසිබල් අපිට පේන රූපත් එක්ක කතා කරන සද්ද හෙන. එහෙම නැත්නම් අපි සරලවම කියන අපිට දැන් වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. අනිත් විදිහ තමයි කනට ඇහෙන සින්දු විදිහට එන්ටර්ටේන්මන්ට් එකේ තියෙන එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකෙන් වීඩියෝස් හරි ඔඩියෝස් හරි අපිට මේක ගන්න පුළුවන්. එතකොට මගේ ඕක ඉම්ප්‍රූව් වෙන්න පොයින්ට් එක පටන් ගත්තේ අපි හැමෝම සාමාන්‍යයෙන් බලනවා. අපි සාමාන්‍යයෙන් එන්ජොයි කරනවා ටීවී සීරීස් කිව්වහම අපි දන්නවා. අන්න ඒ වගේ වෙබ් බේස් සීරීස් බලන එකෙන් තමයි මගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් වෙන්න ඇත්තටම කිව්වොත් එහෙම පදනම වැටෙන්නේ. ඒකට හේතුව තමයි මම කැමති ගොඩක් ටීවී සීරීස් තිබුණා. ඒක මම කතා කරන 2019 20 වගේ කාලය ඇතුළත සිංහල සබ්ටයිටල් නැසුව බලන්න බැරි. මොකද තේරෙන්නේ නැහැ අත්තර මේ දවස්වල. එතකොට ඒක අර ඩීප් යන්න යන්න ඒවා බලන්න මට තවත් ආස හිතෙනවා. එහෙම සබ්ටයිටල්ස් නැතිව එක්ස්ප්ලෝර් කරන්න. මොකද ඇත්තම කතාව එහෙම සබ්ටයිටල්ස් එක්ක මෙල්ලලා බැලුවොත් එහෙම අපිට බලන්න වෙන්නේ ලිමිටඩ් එන්ටර්ටේන්මන්ට් එකක් තමයි අපේ ඔළුවට දාගන්න. මොකද සාමාන්‍යයෙන් අපි දන්න එහෙම සබ්ටයිටල්ස් තියෙන සීරීස් ගොඩක් ලිමිටඩ් ප්‍රමාණයක් තමයි අපිට ගන්න පුළුවන් අපේ ලැන්ග්වේජ් එකේ. හැබැයි මගේ ටාගට් එක උනේ එහෙම නැතුව ඕනම සීරීස් එකක් ලෝකේ ඕනම ලැන්ග්වේජ් එකකින් තියෙන සීරීස් එකක් at my disposal මට හිතෙන වෙලාවට බලන්න මට තියෙනවා නම් ඒක තමයි හොඳම දේ කියලා. ඉතින් ඒ නිසා ඒක මගේ කියන්නේ નિરાයාසයෙන් මේක මගේ ටාගට් එකක් බවට පත් වුණා. එහෙම සබ්ටයිටල්ස් වල උදව්වක් නැතුව මේක බලා ගන්න පුළුවන් වෙන එක. ඉතින් ඒ නිසා මම කරපු දේ තමයි අර මම සම්පූර්ණ සබ්ටයිටල් එකට අවධානය යොදලා එතකොට මගේ සවුන්ඩ් ඒ කියන්නේ සද්දෙට අවධානය ගිහිල්ලා මේක මේ බලන සීරීස් සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙන්න ඒ හා සමානව විවිධාකාර වාක්‍ය රටාවන් මගේ ඔළුවට යන එක. වාක්‍ය රටාවන් කියන්නේ වාක්‍ය ඛණ්ඩයන් ඔළුවට යන එකත් වැඩි වෙනවා. එතකොට ඔළුවේ තියෙන ලැන්ග්වේජ් සෙන්ටර් එක මේ විදිහට ටිකෙන් ටික ඉම්ප්‍රූව් වෙනකොට අර මගේ ඔළුවේ වගේම සාමාන්‍ය ලංකාවේ ඉගෙන ගන්න ඕනම ළමයෙක්ගේ ඔළුවේ තියෙන මේ ඉංග්‍රීසි බේස්මන්ට් එක ඉම්ප්‍රූව් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ටික කාලයක් යනකොට පුළුවන් වෙනවා මේ ඔය කියන අමාරු වචන වල තේරුම මගේ ඔළුවෙම හිතා ගන්න. හේතුව තමයි හිතා ගන්න පුළුවන් වෙනවා කියන්නේ අර විසිබල් මීඩියා එකකින් වචනයක් අපි හැංගීමක් එකතු කරලා තව කෙනෙක් කියනවා දකිද්දී ඒක අපි ඔළුව අල්ලගන්න වේගෙයි අපි ඒක පොතකින් නිකන් printed version එකක දකිනකොට අපි තේරුම් ගන්න හදනකොට යන වේගය දෙකක්. ඒ වේග කියන්නේ ඒ දෙක දෙකක්. ඒ දෙකෙන් වැඩියෙන්ම සහ ලීසියෙන් අපේ මොලේ අප්‍රහෙන්ඩ් කරගන්න අර කලින් කිව්ව විදිහ. ඉතින් ඒ නිසා ටික කාලයක් යනකොට ඔය අමාරු දේවල් ටික තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මොකද ඒවා ඇහිලා ෆැමිලියර් වෙච්ච නිසා. ඕක තමයි පදනම. එතකොට මෙතනදී මේ පදනම කියන එක දැන් ඔය ඒ විදිහට ටික දිනවන්න මදි. මෙතනදී ස්ටෙප්ස් කිහිපයක් අපි ගන්න අපිට ඕන වෙනවා. අංක එක තමයි අපි හෙසිටේට් වෙන්න හොඳ නැහැ කිසිම වෙලාවක ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකෙන් තියෙන දෙයකට අප්‍රෝච් කරන්න. ඒ කියන්නේ අපි බය වෙන්න හොඳ නැහැ. අපිට පීනන එක පුරුදු වෙන්නේ අපි පීනුවොත් මිසක් පීනන එක ගැන හීන දැක්කොත් නෙමෙයි. ඉතින් ඒ නිසා ඉංග්‍රීසි තේරුණා හෝ නොතේරුණා මම සිංහල සබ්ටයිටල් එක ඉංග්ලිෂ් එම්බෙඩඩ් සබ්ටයිටල් එකට ස්විච් කරපු දවසේ තමයි මම හරියට ඉගෙන ගන්න පටන් ගත්තේ කියලා මම විශ්වාස කරනවා. මොකද එතකොට අර බය අතෑරිලා අපිට නිදහස ඉගෙන ගන්න පුළුවන්
විදිහ පටන් ගන්නවා. අපේ බය අපේ අර අපිට සිංහල විතරයි පුළුවන් අපිට ඉංග්‍රීසි බෑ කියන කම්ෆර්ට් සෝන් එකෙන් එළියට තිබ්බ අඩිය තිබ්බ වෙලාවෙ ඉඳන්ම මං විශ්වාස කරනවා ඕනම කෙනෙක්ට පුළුවන් ටික කාලයක් ඇතුළත මේක හොඳට ඉම්ප්‍රූව් කරගන්න. මොකද එතකොට අපි බය නැහැ. එතකොට අපිට සම්පූර්ණයෙන් අපේ එන්ටර්ටේන්මන්ට් රේන්ජ් එක වෙනස් කරලා අපි තනිකරම අපිට ඉගෙන ගන්න ඕන ලැන්ග්වේජ් එක. මම කියන්නේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනම ලැන්ග්වේජ් එකක් ගැන. මොකද ඒ ක්‍රමයේ සෑහෙන ඉෆෙක්ටිව් එහෙම ලැන්ග්වේජ් එකක් වගේ දෙයක් හදාරනවා නම් අන්න එහෙම අපි මේ දන්න ලැන්ග්වේජ් එක විතර අපිට තියෙන කෙනෙක් කම්ෆර්ට් සෝන් එකෙන් එළියට බහැලා අපි වැඩිපුර අපේ ජීවිතේ වටේ අපිට වැඩියෙන්ම ටච් වෙන දේවල් මං කියන්නේ පේන දේවල් ඇහෙන දේවල් බහුතරයක් අපිට ඉගෙන ගන්න ඕන ලැන්ග්වේජ් එක බවට පත් කරගත්තොත් මෙතනදී නම් ඉංග්‍රීසි බවට පත් කරගත්තොත් මම විශ්වාස කරනවා සෑහෙන ලේසි ඉක්මන කාලෙකින් පොඩි කාලෙකින් මේක ඉම්ප්‍රූව් කරගන්න. එතකොට ඒකට හේතුව මම එහෙම කියන හේතුව අපි නිකන් සීරීස් තොගයක් බැලුව ගමන් අපිට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි අපි අවධානයෙන් බලනවා නම් අපි අවධානයෙන් මේ වචන වලට අහුම්කම් දීලා ටිකෙන් ටික දන්නේ නැති දේවල් වල තේරුම් හොයාගෙන ඒක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරනවා නම් අන්න එතකොට අපිට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි අප්‍රෝච් වෙන්න ඕනේ බය නැතුව මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරන තරකට. දැන් උදාහරණයක් හැටියට නම් මගේ ජීවිතේ මම දකින හැටියට ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් තෝරගත්ත එක. ඒ තමයි මම අප්‍රෝච් වෙච්ච විදිහ ජීවිතේ මේකට ප්‍රැක්ටිකල් කරගන්න එක. එතකොට ඉංග්‍රීසි මීඩියම් නිසා අර නොදන්න දේවල් තිබුණා. මොකද අපි දන්නා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නෙමෙයි මොන ලැන්ග්වේජ් එකේ වුණත් සබ්ජෙක්ට් රේන්ජ් එක වෙනස් වෙනකොට සබ්ජෙක්ට් එක වෙනස් වෙනකොට ඒකට ඉන්කෝපරේට් වෙච්ච වචනත් වෙනස් වෙනවා. එතකොට මේ වචන වෙනස් වෙන එකත් එක්ක අපිට තියෙන දැනුම සමහරවල්ලාට ප්‍රමාණවත් මදි දෙයක් තීරුම් ගන්න. ඉතින් ඒ නිසා අර ලීගල් ජාගන්ස් කියන ඒවා ටික අපි එක්ස්ප්ලෝර් කරගෙන යනකොට අපි හොයාගෙන යනකොට ඒවා තේරුම් ගන්නකොට ඔන්න ඒ සම්බන්ධයෙන් තියෙන මගේ ඔළුවේ තිබ්බ මේක ග්ලොසරීස් එක ඉම්ප්‍රූව් වුණා. එතකොට ඒකට හේතුව වුණේ සයිමන්ස් කරද්දී වයිවා කරද්දී කතා කරන්න සිද්ධ වෙද්දී ප්‍රසන්ටේෂන් කරද්දී මේ ඒ දේවල් වලදී මොලේට නිකම්ම මේ දේවල් යනවා. අර මම කිව්ව බය නැතුව අප්‍රෝච් වෙන්න කියලා අපි හැමදාම කම්ෆර්ට් සෝන් එකේ හිටියොත් ඉංග්‍රීසි ඕන නැහැ කියලා අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ඉංග්‍රීසි පුළුවන් වුණොත් හොඳයි කියලා හීන දකින්න එක නවත්තලා ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් එතනින් එළියට ස්ටෙප් එකක් තියලා අපේ මේක ඉගෙන ගන්න ඕන කියන උනන්දුවත් එක්ක අන්නේ උනන්දුවත් එක්ක බයක් නැතුව අපි මේකට අප්‍රෝච් කරන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපේ රටේ තත්ත්වය හැටියට මිනිස්සු හිතනවා මේ ඉංග්‍රීසි වචනයක් දැන් බැරි වුණාම ඒක වෙන මදි පුංචිකමක්. ඒක මහා කියන්නේ ඒක හොඳ නැති දෙයක්. අර කියන්නේ ඒක මහා ලැජ්ජාවට කාරණයක් කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕන අපි ඉපදුනේ අපි කතා කරන මේ මව රටේ තියෙන අපේ රටේ තියෙන භාෂාවට කතා කරන කෙනෙක් විදිහට. නැතුව මං කියන්නේ සුළු පිරිසක් ඉන්නවා එහෙම පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි පරිසරෙත් එක්ක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන පරිසරෙත් එක්ක හැදිලා. නමුත් මම කතා කරන්නේ එහෙම අය ගැන නෙමෙයි. මම කතා කරන්නේ මම වගේ ඔයාලා වගේ ගොඩක් ඔයාලා වගේ සිංහල කතා කරන අය ගැන. එතකොට සිංහල හෝ දෙමළ හෝ ඒ තමන්ගේ මව් භාෂාව කතා කරන අය ගැන. අපිට පුරුදු වෙච්චි රේන්ජ් එකෙන් එළියට එන්න නම් අපි තේරුම් ගන්න ඕනේ නැත්තම් මේක භාෂාවක් විතරයි. මේක භාෂාවක්. මේක වරප්‍රසාදයක් නෙමෙයි. නමුත් අර අපේ රටේ පත් වෙලා තියෙන එක වරප්‍රසාදයක් වෙලා තියෙනවා මේ ඉංග්‍රීසි දැනගන්න එක. ඒක ටිකක් ඒක මං කියන හොඳ දෙයක් නෙමෙයි. නමුත් ගොඩක් අය ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ වරප්‍රසාදිත තත්ත්වයට යන්න. මොකද ඒක වරප්‍රසාදිත තත්ත්වයට මේ රටේ සමාජය පත් වෙලා තියෙන නිසා. ඒක පැත්තකින් තියලා මම කියන්නේ එතනට යන්න බය නැතුව අප්‍රෝච් කරන ලැජ්ජ නැතුව අප්‍රෝච් කරන වැරදි හරි කතා කරන්න. ඒ කියන්නේ මම කියන්නේ අපිට ජීවිතේ වැඩිම ලඟ වෙන දේවල් වලට මේක පාවිච්චි කරා නම් ඉංග්‍රීසි ලඟ වෙන දේ හැම දෙයකටම අපි ඉංග්‍රීසි කියන එක යොදාගත්තා නම් මම හිතනවා ඒක ඉම්ප්‍රූව් කරගන්න ග්ලීසි එක තමයි මගේ නම් මෙතඩ් එක උනේ මෙච්චර කාලයකට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ කියන්නේ පොත බලන් පාඩම් කරන එකට වඩා ඉංග්‍රීසි කියන එක අපේ භාවිතයක් කරගත්තා නම් එතකොට ලේසි ඉංග්‍රීසි ඉගෙන ගන්න. මං හිතනවා දීර්ඝ වීඩියෝ එකක් වුණා මේක. මොකද මේක මං හිතන්නේ ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා මට හිතුනේත් නැහැ අඩු කරන්නත් වීඩියෝ එක. මම හිතනවා ගොඩක් හොඳ දේවල් ටිකක් ඔයාලගේ ජීවිතේට ඔයගොල්ලෝ අරගන්න ඇති කියලා මේ වීඩියෝ එකකින්. ඉතින් මාත් එක්කලා එකතු වෙච්ච ගොඩක් අය කියපු විශේෂම දේ තමයි වැරදුනත් කමක් නැහැ කතා කරන්න කියන එක. ඕගොල්ලොන්ට වැරදුනත්
ගොඩක් ඇත්තටම ඉංග්‍රීසි කියලා කියන්නේ ලංකාවේ භාෂාව නෙමෙයි. ඒක ෆොරින් ලැන්ග්වේජ් එකක්. ඉතින් ඒක නිසා වැරදුනත් කිසිම කෙනෙක් hina වෙයි කියලා හිතන්න එපා. ඉතින් විශේෂම දේ මතක තියාගන්න. වැරදුනත් කමක් නැහැ කතා කරන්න. මොකද කතා කරන්න තමයි ඕගොල්ලන්ට ඉංග්‍රීසි හදාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පීනන්න ඉගෙන ගන්න ඕනේ නම් වතුරට පයින්නම වෙනවා කියන එක. ඉතින් ඒක නිසා ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාව කියන එකත්. අපි දන්නවා ව්‍යාකරණ වැරදෙන්න පුළුවන්. ප්‍රොනන්සියේෂන් අපි වචන ශබ්ද නගන විදිය වැරදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වැරදුනාට ලැජ්ජ වෙන්න එපා. ඕගොල්ලෝ වැරදි කරන්නේ නැත්තම් ඕගොල්ලන්ට අලුත් දෙයක් ඉගෙන ගන්න කොහෙත්ම පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ලෝකේ දිනන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. මේ ඩිග්‍රී එක කරගන්නත් ඔයාලගේ ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන ඩිග්‍රී එකක් කරගන්නත් ඕගලන්ට ඉංග්‍රීසි ඕනේ. ඕගලන්ට ඉංග්‍රීසි අතාරින්න බෑ. ඉතින් ඒක නිසා අද දවසේ ඉඳලා හෙටට කල් දාන්න නැතුව අද දවසේ ඉඳලා පොඩි පියවරක් විදිහට දවසට අඩුම විනාඩි 30ක්වත් ඉංග්‍රීසි වෙනුවෙන් කැප වෙන්න කියලා ඔයාලා හැමෝගෙම මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩාක් වටිනාගෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට වැඩක් වුණා කියලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.